එයාගේ උණුහුමේ ඉඳලා කීයට නින්ද ගියාද කියන්න මතක නෑ අපි දෙන්නටම. එයා හැංගීම් හිනි පෙත්තටම තියෙද්දි එයාව පාලනය කරගත්තේ පුදුම අමාරුවකින්. ඒක එයා නොපෙන්නුවට තේරුණා මට හොඳටම. මං ඇස් විවර කරලා බැලුවේ මට දැනෙන උණුහුම නැත්තේ මොකද කියලා. එයා නෑ මං ගාව. සමහර විට බාත්රූම් එකේද දන්නේ කියලා හිතලා මං තව චුට්ටක් ඇස් පියාගත්තේ ගතට මහන්සි හින්දාමයි. ඒ දැස් පියාගෙන ඉන්න පුළුවන් උනේ මට ටික වෙලාවයි. කවුදෝ ඇවිත් දොරට ගහන සද්දෙට තමයි ආපහු නැගිට්ටේ මං. ඒ දේව් අයියා නං නෙවෙයි කියලා විශ්වාසයි මට. මොකද එයා දොරට තට්ටු කර කර ඉන්නේ නැති බව මං දන්නවා. පාහි මේ දොර ඇරපන් බං ඉක්මනට. ඒ ඇවිත් තියෙන්නේ ඉතින් සවි. සුපුරුදු කංකරච්චලේ ඉතින්නේ. මං දොර අරින්න පරක්කු හින්දාමද කොහෙදෝ ඔය කෑ ගහන්නේ. බෙඩ් ෂීට් එක පපුවට කරලා අල්ලගත්තු මං ඉක්මනට ගිහින් දොර ඇරියාම සවි ඇතුළට ඇවිත් දොර වහලා මග දිහා බැලුවේ. මාව මේ විදිහට දැක්කහම සවිගේ ඇස් නළලේ. ඇසුත් ලොකු කරගෙනම සවි මගේ ළඟට ආවේ. මං සවිට මූණ දෙන්න බැරුව වගේ බිම බලාගත්තේ වෙන කරන්න දෙයක් නැතිකමට. පාහි ඊයේ මොකද උනේ කියපන්. උඹයි දේව් අයියයි මොකක් හරි. සවි එහෙම කියලා මනමාල හිනාවකුත් දාගෙන මෙහෙම කියද්දි නං පුදුම ලැජ්ජාවක් දැනුනේ මට. මං නෑ කියන්න වගේ ඔළුව වැනුවහම තමයි සවි සද්ද නැතුව හිටියේ. එච්චර දුර දැම්ම යන්නේ නෑ කියන්න දන්නව මං. සවි ඇතුළට ආවේ ලොකු පාර්සල් එකකුත් අතේ තියාගෙන. මං විමසිල්ලෙන් බැලුවේ ඒ මොකක්ද කියලා. ඒත් සවි පෙන්නුවේ නෑ මට ඒක. උඹ ඉක්මනට ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන් ගමනක් යන්න ලෑස්ති වෙන්න තියෙනවා. සවි එහෙම කිව්වහමයි මට මතක් වුනේ ඊයේ ලොකු අයියා කියපු කතාව. ඒත් කොහේ යන්නද කියලා නම් දන්නේ නෑ මං. දේව් අයියා පේන්නත් නෑ. දේව් අයියාව දැක්කද සවි? බැරිම තැන මං සවිගෙන් එහෙම ඇහැව්වහම සවි මූණත් අමතු කරගෙනයි මං ගාවට ආවේ. මට එයාගෙන් ඒක ඇහැව්වේ අපරාදේ කියලා හිතුනේ සවි කියපු කතාවට. නෑ බං. උඹට තුරුල් වෙලා එක ඇඳේ හිටපු එකා කෝ කියන්න උඹ දන්නේ නැතිකොට මමද බං ඒක දන්නේ? මට ඒකට කියන්න දෙයක් නැතිකමට බිම් බලාගෙන බෙඩ් ෂීට් එකත් පපුවට තද කරගෙනම බාත්රූම් එකට යන්න ගියේ මගේ ඇඹුල් වෙච්චි මූණ දැකලා සද්දෙටම සවි හිනා වෙද්දි. ඉක්මනට බාත්රූම් එකට රිංගපු මං ඇඟ සෝදගෙන ටවල් එකත් ගත දවටගෙනයි එළියට ආවේ විනාඩියට දෙකට. එතකොටත් සවි ඉන්නව ඇඳ උඩට වෙලා තනියම හිනා වෙවි. මං බලාගෙනම ආවේ සවි දිහා. එයාට ඒත් වගක් නෑ මං ආවා කියන්නවත්. ඒ තරමටම සවි හිටියේ හීන ලෝකෙක අතරමං වෙලා වගේ. උඹ දවල් හීන දැකලා ඉවරද සවි? මං කටකොනින් හිනා වෙලා සවිගේ උරහිසට අත තියලා අහනකොට සවි ගැස්සිලා වගේ මං දිහා බැලුවේ. මට නං හිනා ඉතින්. එයා හිතන්න ඇත්තේ ආරාද්ගේ පිස්සු වැඩ ගැන නං කියලා විශ්වාසයි මට. මොකෝ වෙන්න මහත්තයා මොනා හරි කිව්වද? ලැජ්ජ හිතෙන දෙයක්වත් තනියම හිනා වෙන්න තරම් මටත් කියපන්කෝ. මං ඔච්චමට වගේ එහෙම කියද්දි නං මූණ රතු වෙලා ගියා සවිගේ. ආපහු එයාට මොකුත් කිව්වේ නැති මං ඇහුවේ මොකක්ද ගෙනාපු පාර්සල් එක කියලා. එතකොටයි සවි ඇඳෙන් නැගිටලා ගිහින් කන්නඩි මේසෙ උඩින් තිබ්බ බෑග් එක අරන් මගේ ළඟට ආවේ. ඒක අතට ගත්තු මං ඇතුලේ තිබ්බ බොක්ස් එක එළියට ගත්තේ කුතුහලේ පිරිච්ච ඇස් වලින්. ඒක දිහා බල බල. මං සවි දිහත් නිකමට බැලුවම එයත් මං දිහා හිනා වීගෙන බලාගෙන හිටියේ ඕක ඇරලම බලපන්කො කියන්න වගේ. ඒ බොක්ස් එක ඇතුලේ තිබුණු දේව දැක්කහමයි මට පුදුම හිතුනේ. දෙවියනේ ලස්සන නිලට හුරු බතික් සාරියක් එක්ක ඒකටම කැපෙන සාරි ජැකට් එකකුයි කරාඹු මාල එකී මෙකී නොකී ඔක්කොම ඒකේ. පුදුම ලස්සනයි ඒ ටික. ඒත් එක්කම දෙකට නමලා චූටි කොළ කෑල්ලකුත් තියෙනවා දැක්කහම සවිත් හරි විමසිල්ලෙන් වගේ ඒක දිහා නම් බැලුවේ.
බොක්ස් එක පැත්තකට කරපු මං නොයිවසිල්ලෙන් ඒ කොළ කෑල්ල දිගෑරියේ ඒකෙ මොකක්ද තියෙන්නේ කියලා බලන්න. මට හීල්ලුනේ ඒකෙ කියලා තිබ්බ එක දැක්කහම. නංගියෙක් නැති මට මගේ චූටි නංගි උනේ ඔයා. ඔයා වගේ කෙල්ලෙකුට අයියා කෙනෙක්ගේ ආදරේ දෙන්න මට ලැබුණු එකත් ලොකු පිනක් මගේ සුද්දි. ඉතින් මගේ චූටි නංගිට එයාගේ ලොකු අයියාගෙන් පුංචිම පුංචි තෑග්ගක්. අපි ගෙදර එනකොට ඕක ඇඳලා ලස්සනට හැඩ වෙලා ඉන්න මැනික. තේරුණාද? මේ අයියටත් ආසයි මගේ චූටිගේ හැඩ බලන්න. මට හරි ආදරේ හිතුණා ලොකු අයියාගේ වචනවලට ඇත්තමයි. මගේ ඇස්වලට කඳුළු පිරුණේ එයාගේ ආදරේ මතක් වෙලා. සවිත් මගෙන් ඇහැව්වේ ඇයි කියලා. එතකොටයි මං ඒ කොලේ එයාටත් පෙන්නුවේ. අනේ සවීටත් දුක හිතිලා. ඒ වචන ටික කියවනකොට නම්. චුට්ටි ලෑස්ති වුණාද ඔයා? අක්කත් එවෙලෙමයි අපේ චූටි කේෂ් බබීවත් වඩාගෙනම කාමරේට ආවේ. අක්කත් ලස්සනට ලෑස්ති වෙලා හිටියේ නිලට මහුරු දිග ගවුමකින්. අක්කගේ චූටි බණ්ඩිය දැන් චුට්ටක් ලොකු වෙලා කියලා පේනවා. අක්කගේ මූණ නං තවත් එළිය වැටිලා. අක්කා බෝනික්කිටත් නිල් පාටින්ම ලස්සන චූටි ගවුමක් අන්දලා තිබ්බේ චූටි කෙල්ලගේ ලස්සන තවත් වැඩි කරලා. මං අක්කා දිහා බලලා හිනා වෙනකොට එයා මට කිව්වේ ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. ඒත් මේ සාරිත්ත නම් කොහේ යන්නද කියලා නම් හිතාගන්න බෑ මට. ඉක්මනට චුට්ටි සවි මෙයාව ඉක්මනට ලෑස්ති කරන්නකෝ. අක්කා සවීටත් එහෙම කියලා මටත් රැව්වේ ඉක්මන් කරන්න කියලා. අනේ ඉතින් මං ඉක්මනට ඕනි කරන ඇඳුම් ටික ඇඳගත්තට පස්සේ සවී මට සාරිය අඳවන්න ගත්තේ. පාහි අපි වෙනසකටත් එක්කද ඔසරියක් අඳිමු? සවී එහෙම කිව්වහම ඒක අහන් හිටපු අක්කත් සවීගේ කතාව අනුමත කරාම සවී මට ඔසරිය ඇන්දුවේ පුදුම ඉක්මනට. මට නම් හරි මහන්සි එහාට මෙහාට හැරිලම.